සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. BTC එක ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඇත්තටම අපි කලින් වීඩියෝ එකේදී කතා කරා BTC එක මෙන්න මේ සපෝට් සෝන් එකෙන් උඩට ආවොත් බොහෝ විට මෙන්න මේ හයි එක ටේක් අවුට් කරන්නත් එක්කම ප්‍රයිස් එක මෙන්න මේ ලෙවල් වලට අප් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ප්‍රයිස් එක අපි කිව්වා වගේම ඒ ලෙවල් වලටම අප් වුණා. එතකොට අපි මතක් කරපු තව දෙයක් තමයි BTC එක මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකෙන් බොහෝ විට රිජෙක්ට් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම අපි කිව්වා වගේ ඒ ලෙවල් එකෙන් ප්‍රයිස් එක දැනට රිජෙක්ට් වෙලා සැලකිය යුතු ප්‍රමාණයක් පහළට වැටලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි කතා කරා මේ ලෙවල් එකේ තියෙන විශේෂත්වය ගැන. එතකොට ෆිබොනාචි හා එතකොට වොලියම් ප්‍රොෆයිල් වලට අනුව තමයි අපි මේ රෙසිස්ටන්ස් සෝන් එක මාක් කරගත්තේ. ඉතින් ඇත්තටම පේනවා ඔයාලට මෙන්න මේ සෝන් එකෙන් ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා ඒ විදිහට දැන්ට පහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන්ට BTC එක මේ තියෙන ලෙවල් එකේදී අපි සැලකිය යුතු දෙයක් තමයි BTC එක බොහෝ විට මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් බ්‍රේක් වුණොත් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඒ දේ ගැන. ඉතින් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණොත් ප්‍රයිස් එක තවදුරටත් පහළට වැටීමේ ඉඩකඩක් තියෙනවා කියන එක. ඉතින් ඇත්තටම දැන් මේ සෝන් එකත් නැවත බ්‍රේක් වෙලා තියෙන නිසා මෙන්න මේ ට්‍රෙන්ඩ් එකත් එක්කම ප්‍රයිස් එක පහළට බ්‍රේක් වෙලා කැන්ඩල් ක්ලෝස් වුණොත් නැවත මේ ලෙවල්ට රීටෙස්ට් එකක් කරලා ප්‍රයිස් එක දිගටම ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් කෙනෙක්ට මෙතනදී ෂෝට් එන්ට්‍රීස් ගන්න බැරි වුණා නම් කෙනෙක්ට මොන්ටර් කරන් ඉන්න පුළුවන් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් එක්කම ප්‍රයිස් එක තව යටට වැටිලා රීටෙස්ට් එකක් ඇවිල්ලා මේ ලෙවල් එකෙන් රිජෙක්ෂන් එකක් ආවොත් මේ හරියදී නැවත අපිට ෂෝට් ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඇත්ත ඒක විස්තරාත්මකව කතා කරොත් වොලියම් ප්‍රොෆයිල් වලට අනුව අපි මෙන්න මේ විදිහට වොලියම් ප්‍රොෆයිල් ඉන්ඩිකේටර් එක දාගෙන බැලුවොත් ඇත්තටම අපිට පේනවා POC ලෙවල් එකෙන් තමයි දැනට ප්‍රයිස් එක හෝල්ඩ් කරගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම මේ POC ලෙවල් එක බ්‍රේක් වුණාට තාම කැන්ඩල් ක්ලෝසින් එකකින් බ්‍රේක් වෙලා නැහැ. ඉතින් ප්‍රයිස් එක බැරි වෙලාවත් මෙතනින් යට ඔහොම තිබිලා නැවත POC එකකින් උඩට ඇවිත් මේක POC එක ටච් කරලා නැවත ඉහළට යෑමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් දැනට කෙනෙක්ට ඔය දෙක මොන්ටර් කරන් ඉන්න පුළුවන්. ප්‍රයිස් එක බැරි වෙලාවත් පහළට ගොඩක් වැටිලා මේ ලෙවල් එකෙන් නැවත රිජෙක්ට් වුණොත් එතනදී ෂෝට් එන්ට්‍රීස් වලට එන්ට්‍රි ගන්න හැකියාවක් තියෙනවා. ඒත් බැරි වෙලාවත් ප්‍රයිස් එක මේ පහළට වැටිලා මෙන්න මේ සෝන් එකෙනුත් උඩට ආවොත් ඒ කියන්නේ 1,09,868න් වගේ තියෙන සෝන් එකෙනුත් උඩට ආවොත් ප්‍රයිස් එක ඇවිල්ලා උඩ 4 hour වගේ කැන්ඩල් ක්ලෝස් වුණොත් එතනදී ලෝන් එන්ට්‍රීස් වලටත් එන්ට්‍රි ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් දැනට තියෙන BTC තත්වයට අනුව මට පැහැදිලිව පේන්නේ ওই ටික විතරයි. ඉතින් පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.